හැලෝ අද අපි උදේමම යනවා ඇල්බැජ්වලට ඔස්ට්‍රියාවේ ඇල්බැජ් කියන්නේ ඔස්ට්‍රියාවේ තියෙන ලස්සන ගම්මානයක් හුඟක් සංචාරක ආකර්ශනයක් තියෙන ගම්මානයක් අද අපි උදේම පිටත් වුණාට අපිට විනාඩියක් මිස් වුණා ඇත්තරම කලින් ට්‍රේන් එක දැන් අපිට යන්න වෙලා තියෙන සල්ස්බර්ග්වලට ගිහිල්ලා තමයි අපිට ඉන්ස්බෘක් ට්‍රේන් එක අරගෙන තමයි අපිට හෙට යන්න වෙන්නේ දැන් ඔන්න සල්ස්බර්ග් ට්‍රේන් එක එනවා මේ තියන්නේ දැන් අපි පිටත් එමු පැය 3ක ගමනක් බිෂෝෆ්හෝෆන් අපි දැන් සල්ස්බර්ග් වලට ඇවිල්ලා ඉන්නේ සල්ස්බර්ග් වල ඉඳලා අපි දැන් බ්‍රෙගන්ස් කෝච්චිය තමයි ගන්න හදන්නේ අපි එතන ඉඳලා වෝගුල් යනවා එතන ඉඳලා අපේ ට්‍රැවල් ට්‍රේන් එකක් තියෙනවා අපි දැන් බලමු ට්‍රේන් එක එනකන් ඉන්නේ පොඩ්ඩක් විනාඩි 8ක් පරක්කු ට්‍රේන් එක Arriving at platform 3A to C. The first class and the business class are located in section A. The train will be split up here. The part of the train in section C to F will continue at 60 and will travel to Bregenz. The first class and the business class are located in section D. Maschinen
Next stop, Zellensee. Umsteigemöglichkeiten Bahnsteig, Regional und Fernverkehr. බස් එක යනකොට පේන view එක හරි ලස්සනයි මේ train එක යනවා කියන එක. අපි දැන් එල්බැක්කට ඇවිල්ලා ඉන්නේ. දැන් ටිකක් වටේට ඇවිදලා තමයි ඉතින් බලන්න ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැන් එල්බැක් වල තියෙන එල්බැක් රයික කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. මේක ලස්සන පොඩි ගමක්. අපි දැන් හිතාගෙන ඉන්නේ මේකේ වටේට ඇවිදලා බලන්නම් ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා.
කඳුවලටද ආවේනික ලක්ෂණ ඒ පාරවල් වල ඒ වගේම කඳුවල කොහොමද මේගොල්ලෝ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා ගොඩක් දකින්න ඇති මෙහි මේ ගෙවල් වල එළිය වටේට තියෙන්නේ ගොඩක්ම මේ ලී වලින් කරපු දේවල්. වහල, බිත්ති, පඩිපෙළවල් මේ හැම දෙයක්ම ලී වලින් කරලා තියෙන්නේ. ඒකෙන් අර ස්වභාවික පරිසරයට කෘත්‍රිම ගතිය එන්නේ නැතුව වැඩිපුර ස්වභාවික ගතියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ගොඩක් ලස්සන වෙලා තියෙනවා ගම. දැන් සිමෙන්ති වලින් හදලා තියෙනවට වඩා. ඒකට අර කොළ පාටයි ලී ගතියයි ඒකත් එක හරිම ලස්සනයි. මේ මෙහෙට තාම මං හිතන්නේ සංචාරකයෝ ඇවිල්ලා නැහැ. සංචාරකයෝ එනවා නම් ඊට වැඩි ටිකක් කලබලකාරී ගතියක් ඇති. හැබැයි අපි අද ඇවිල්ලා ඉන්න දවසේ කවුරුවත්ම අපිට හම්බුනේ. ඒක නිසා ගොඩක් නිස්කලංකව අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු අපි දැක්කේ නැති කොහොමද කියන්නේ. අපි දැන් ඇල්බැක් වල උසම තැනකට ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් මෙතනින් එහාට තියෙන්නේ තනි ගෙවල් විතරයි. අපි ගම්මානේ නම් හුඟක් දේවල් කවර් කරා මේ වීඩියෝ එක අතරතුර. ඉතින් අපි දැන් ආපහු බස් එක ගන්න යන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි පල්ලෙහාට යනවා.